ආයුබෝවන් ආදරණීය ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ආදරණීය ඔයාලා subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අද 2025 මැයි මාසේ 11 වෙනිදා මගේ හවස් වරුව තමයි මම ඔයාලට වීඩියෝ එකෙන් අරන් ආවේ. මුලින්ම ඉතින් මං හවස 6ට වගේ ටවුන් එකට ගිහින් ආවා ඕන කරන බඩු වගයක් අරගෙන. අපි වෙසක් පොහොය දවසේ වන්දනා ගමනක් යන්න සැලසුම් කළා. ඉතින් මේ ගමන වෙනුවෙන් මම කොහොමද චූටි පුතාගේ බඩු ටික ලෑස්ති කරගත්තේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් මුලින්ම මම බබාගේ බෑග් එකට දාගත්තේ එයාගේ මෙඩිකල් රිපෝට් ටික. මොකද හැම දෙයකටම වැඩිය ඒ ටික වැදගත්නේ. ඊට පස්සේ පැනල් ෂීට් 3ක් විතර, නැප්කින් 6ක් 7ක් වගේ පැම්පස් ටිකක් එහෙම දාගත්තා. යන්නේ ටිකක් සීතල පැත්තකට වගේම පාන්දරම යන නිසා ජර්සි කිට් 2ක් වගේ දාගත්තා. ඊළඟට එයාට ඇඳුම් ෂෝට් 6ක් 7ක් වගේ දාගත්තා. මොකද චූටි පුතාට පුළුවන් වෙලාවට පොඩි වොෂ් එකක් දාන්න ඕන නිසා. එහෙම කළාම චූටි පුතා සතුටින් ඉන්නවා ගිහින් එනකම්ම. ඊට පස්සේ මම දාගත්තේ උණ කටුව, තද උණට දෙන සිරප් එක, මොරිසන් බෝතලේ පැනඩෝල් සිරප්, තුවාලයක් වගේ උණොත් ෆියුසිඩික් ඇසිඩ් ක්‍රීම් එක වගේ ඕන කරන පොඩි බෙහෙත් වර්ග ටිකක්. ඒත් එක්කම ඒකටම පවුඩර් එක, ක්‍රීම් එක, ඕඩිකලම් බෝතලේ වගේ දේවලුත් දාගත්තා. ඉතින් මං චූටි පුතාගේ බෑග් එකට ওই දේවල් ටික තමයි ඇඩ් කරගත්තේ. තව මොනවා හරි ඇඩ් කරන්න තියෙනවා නම් ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ටික ලෑස්ති කරලා ඉවර වෙනකොට චූටි පුතත් නැගිට්ටා. ඉතින් පින්බර වෙසක් දවසේ අපි කොහෙද ගියේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.